කලා ආයතනයක් උද යොමුවන්නට ඇතිව කියනවා නම් ඔබ දුටු නර්තන කලා ආයතන වගේම සංගීත අංශයේ වැඩ කටයුතු සිදු වන කලා ආයතනයකුත් අප මිනිපේ පාරිශීලක කොට්ටාසේ තුල තිබෙන බව මතක් කරගන්නට කැමතියි. මේ අවස්ථාව වේරගන්තොට සාගරිකා කලා ආයතනයේ ශිල්පී වෙත ඔහුගේ අංග වේදිකාව තුළ ඉදිරිපත් කිරීමට මතක් කරගන්නට ඕනේ මේ අංගය පුහුණු කරන්නේ අපේ සාගරිකා කලා ආයතනයේ නිල්පිඩි රත්නායක කලා ආයතනාධිපතිනිය. මේ අවස්ථාව සාගරිකා කලා ආයතනයේ දුවදරුවන්ට भारतीय रागदारी संगीते गसल गीत संगीत संप्रदाय अनुसारेण එම නාදමාලාවට අනුකූලව නිර්මාණය වෙච්ච ගීතයක්. ඔව් තනුකයි. එකල සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හැදෑරු එඩ්වඩ් ජයකොඩි සහ රෝහණ වීරසිංහයන් ශිෂ්‍යයන් ලෙස මේ සංගීතය ගැන එක්ක කළ කතා බහ තුළ සහ මේ ಭಾರತೀಯ සංගීතය ගැන ඔවුන් තුළ ඇති වූ කැමැත්ත මෙන්න මේ ගීතය නිර්මාණය වීමට හේතුපාදක වුණා. ඉතින් විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට එඩ්වඩ් ජයකොඩි නම් වූ ප්‍රතිභාපූර්ණ ගායන වේදිකාව විසින් ගායනා කරන ලද මෙම නිර්මාණය හරවත් කරන්නට කුමාරදාස සපුතන්ත්‍රී මහතාගේ ගීපද රචනය මනා පිටුවහලක් වුණා. මාරම්බරී ඔබ වෙනුවෙන් ගයනටයි මේ සෝදානම. लोल में
ඔබ ඉදිරිපත් කිරීම දුටුවේ වේගන්තට සාගරිකා කලායතනයේ දරු දැරිය. ඇතැම ඔවුන්ගම මම පොඩි වචනයක් කියන්නට කැමතියි. ඔබ ඉදිරියේ දස්කම් දක්වපු තනුක දික්ෂාන් මේ වන විට හදගනාව විද්‍යාලයේ පయ్యන්ගේ ජාතික පාසලේ ඉදිරිපත් කළා. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඉදිරිපත් ඉන්න ළමයි. ඒ වගේම පියුර ගැන පොඩි විස්තරයක් කරන්නම්. පියුරි එස්.එම්. පියුරි මధుශාලී අතරම මීට මට අවස්ථා 3-4කදීම නිවේදන කටයුතු වලදී අය මා සමග නිවේදන කටයුතු කරපු දක්ෂ ශිෂ්‍යාවක්. ඒක අවිවාදී කිව යුතුයි. ඉතින් අය නිවේදන කටයුතු වලට පමණක්ම නෙවෙයි ගායන ඒ වගේම මේ වන විට තමන්ගේම ස්වතන්ත්‍ර ගීත නිර්මාණ කරමින් ඒවා YouTube channel එක මගින් ප්‍රචාරය කරන සහ YouTube channel එක නිවේදිකාවක් ලෙස මේ වන විට පාසල් යන වයසේ සිටින අය සමත්ව තිබෙනවා. ඒ බව ඔබ සියලු දෙනා වීඩියෝ එක මා මතක් කර සිටින්නට කැමතියි.